අපි දැන් මේ කුඩුම්බිගල යන්න පටන් ගත්තේ. කියන්නේ කුඩුම්බිගල දැන් අපි පන්සල් භූමිය ඇතුළේ ඉන්නේ. කියන්නේ ආරම්භ භූමිය ඇතුළේ අපි දැන් ඉන්නේ. අපි දැන් මේකේ උඩට යන්න ඕනේ. ඔය දැන් උඩට යන ගමන් ඉන්නේ. මම පොඩි විස්තරයක් කියන්නම් කුඩුම්බිගල යනවා බලන්න. කුඩුම්බිගල ආරාමයේ තියෙන පානම ටවුන් එකේ ඉඳන් සාමාන්‍ය කිලෝමීටර් 12ක් විතර ඔය කුමන කැලේ ඇතුළට එන්න ඕනේ. ඉස්සර තිබුණ දෙන කුමන ගම්මාන කියලා. මම දන්නේ ඉතින් දැන් නම් ඒක නෑ. කුමන ගමේ ඉඳන් කිලෝමීටර් 17ක් තියෙනවා. කියන්නේ කුඩුම්බිගලටත් උඩකේ හැඳන කුමන ගම්මාන තියෙනවා. කුඩුම්බිගල ආරාම සංකීර්ණය ක්‍රිස්තු පූර්ව 246 දී දේවානම්පියතිස්ස රජතුමාගේ කාලේ තමයි මේක හදලා තියෙන්නේ. ඒ කියන්නේ දැන් ඔය ඉස්සර ඒ කාලෙ වෙද්දි ටවුන් වගේ ඒරියා තියෙන කාර්යබහුල නගර තියෙන්නේ. ඒවෙන් අයින් වෙලා ඔය අපේ බෞද්ධ භික්ෂුන් වහන්සේලාට රැකවරණයක් විදිහට සහ ඒ කියන්නේ නිදාසේ භාවනා කරන ප්‍රවෘත්ති තමයි මේ ආරාම සංකීර්ණය ඒ කාලේ හදලා තියෙන්නේ. මෙතන තියෙන ගල් ගුහා 200කට වඩා තියෙන ආරාමයේ ඒ ආරාමේ ගල් ගුහා 200කට වඩා තියෙන භාවනා කරන්න අරහිමේ ඒ දේවල් වලට හදපුවා. මේකේ තියෙන සුදර්ශන ලෙන කියන එක. මේකේ බ්‍රාහ්මී අක්ෂර වලින් යුත් සෙල් ලිපි සහ තවත් සාක්ෂි තියෙනවා. ඒ කියන්නේ මේක ඇවිල්ලා කුඩුම්බිගල පූර්ව ක්‍රිස්තියානි යුගයේ ආර්යයන් සේනාසනයක් විදියට ස්ථාපිත කරා කියලා තමයි කියන්නේ. මේක හැදුවා කියන්නේ දුටුගැමුණු රජතුමාගේ දසමයෝධයන්ගෙන් කෙනෙක් කියන්නේ නන්දිමිත්‍ර කියලා කෙනෙක්. එයා සුදර්ශන ලෙන ඉදි කරලා රහතුන් වහන්සේලාට තෑගි විදිහට දුන්නා කියලා තමයි ශිලා ලේඛන එක සඳහන් වෙනවා කියලා කියන්නේ. මේකෙදී නඳුරු පැත්ත තමයි 1994 ඔය පානම ගම්මානේ තියෙනවනේ. කොමරි LTT එකකින් ඇවිල්ලා සිවිල් මිනිස්සු 17 දෙනෙක් කපලා කොටලා මරලා තියෙනවා. ඊට පස්සේ කොමරි ඒ කාලේ හිටපු රජයේ තියෙන කුඩුම්බිගල ඒකේ පරිස්සම් කරන බැරි හින්දා ඒ කුඩුම්බිගල සම්පූර්ණ මෙතන දාලා හාමුදුරුවෝ එහෙම ඒ ආරාමෙන් ගිහිල්ලා තියෙනවා. කොමරි 2009 වගේ වෙනකන් මෙතන කියන්නේ ආරාමයට කවුරුත් ඇවිල්ලා නැහැ. යුද්ධය වුණා පස්සේ ආයි හාමුදුරුවෝ මෙතනට වැඩම කරලා තියෙනවා. කොන්න හැබැයි මම එක දෙයක් මට තේරෙනවා සමහර මෙතන දහෙද්දි. කියන්නේ අපේ තියෙන උරුමයෙන් මම නම් හිතන්නේ 150 60ක්වත් මේ දිලියට අරන් ඉති කියලා. කියන්නේ මේකෙන් මට දෙන්න දෙයක් මම කියන්නේ. මම හිතන්නේ කියන්නේ මෙතන කුරුල්ලේ යන ගොඩක් කට්ටිය දන්නේ නැහැ නේද? අපි උනත් දන්නේ නැත් එක බලලා රෙන්නේ අපි හින්දා අපි දන්නේ නැහැ. නැත්තම් ඇත්තට අපි දන්නේ මේකක් තියෙනවා කියලා. මේකේ 2009 පස්සේ තමයි ආයෙත් මේ මිනිස්සු වෙන්න ගත්තා. 2009 යුද්ධ වෙනකම් මෙතන කිසිම මිනිස් වාසස්ථානයක් හරිය කියන්නේ මෙතනට කවුරුත් ඇවිල්ලා තිබ්බේ නැහැ. 2009 පස්සේ තමයි යුද්ධය වුණාට පස්සේ තමයි ආයෙ මෙතනට හාමුදුරුවෝ ඇවිල්ලා ඊට පස්සේ වෙන කට්ටියලා දාන දීලා ඊට පස්සේ ආයි ගෙවල් හදලා මිනිස්සු පදිංචිලා ගිහින් 2009 පස්සේ තමයි. කොහොමද මේකේ LTT වල මෙතන හාමුදුරුවෝ ටයිම් වෙන්න කියලා ඒගොල්ලෝ සැරෙන් සැරේ තර්ජනය කරලා තියෙනවා. ඒගොල්ලෝ දීපු අන්තිම කියන්නේ අනුතුරු ඇඟවීම තමයි බුද්ධ ප්‍රතිමාවේ හිසට තාර දාලා තියෙනවා. එතනින් පස්සේ තමයි මේ කට්ටිය කියන්නේ හාමුදුරුවෝ මෙතන අයින් වෙලා තියෙන්නේ. මේක තවත් මේකට වඩා පරණ ඉතිහාස කතාවක් තියෙනවා. ඒ කියන්නේ කතෝලික කෙනෙක් කියන්නේ මේකම පැත්තේ කතෝලික කෙනෙක් කියන්නේ මෛත්‍රී කියලා කෙනෙක් තමයි. එයාගේ නම මෛත්‍රී කියලා කෙනෙක්. එයා ලංකාව ජනවිසය වැඩ කරපු කෙනෙක්. එයා කොහොම හරි ලංකාවේ කියන්නේ හැංගිච්ච ඉතිහාසය හොයවගෙන ගිය කෙනෙක්. කොහොම හරි එයා 1954 දී ඇවිල්ලා තියෙන කුඩුම්බිගල ආරණ්‍යයට. ඒ විල්ලා මෙයා මේ ඔක්කොම පිරිසිදු කරලා අතපතු ගාලා මේ අපේ ආරාම කුටි දින ඒ ඔක්කොම පිරිසිදු කරලා කොහොම හරි මෙයා 1954 දී 1971 වෙනකන් ඉඳලා තියෙන කුඩුම්බිගල ආරණ්‍ය. කියන්නේ එයා කරලා තියෙන එයා කතෝලිකයෙක් වුණාට එයා කරලා තියෙන්නේ සම්පූර්ණයෙන්ම මෙතන භාවනා කරපු එකම කරලා තියෙන්නේ. මේ 1971 මිය යනවනේ. ඊට පස්සේ 1994 වෙනකම් මේ කියන්නේ මෛත්‍රී උපාසක යන මෛත්‍රීනේ ඒ උපාසක එක්කෙනාගේ දේහය ගල් ගුහාව ප්‍රදර්ශනයට තියලා තියෙනවා. ඊට පස්සේ 1994 මේ LTT එක ඇත්පත් කරගෙන ඊට පස්සේ ඒගොල්ලෝ කරලා තියෙන දේ ගල් ගුහාවේ විදුරු කඩලා ඊට පස්සේ එයාගේ දේහය විසික් කරලා තියෙනවා කැලේට. ඊට පස්සේ 2009 පස්සේ ආයෝ ඉතිහාසය හොයන කට්ටිය ඔය හාමුදුරුවෝ හැම කට්ටිය ඇවිල්ලා මේ හැමදේම හොයලා තියෙන කලින් හිටපු හාමුදුරුවෝ එහෙම. ඊට පස්සේ තමයි හොයද්දී ඔය එයාගේ කියන්නේ දේහය ගැන ඇටසැකිල්ල තියෙන්නේ. ඒක කොහොම හරි පරීක්ෂණ දාපු කට්ටිය හොයාගෙන තියෙනවා. ඒ අවුරුද්දේ යුද්ධය වුණාට පස්සේ ඉතින් මේ පැත්ත දැන් සංවර්ධනලා තියෙනවා. කුඩුම්බිගල තමයි සාමාන්‍ය කුඩුම්බිගල කුමන කැලේ තමයි කුමන ටවුන් එක තමයි ඒ කාලේදී අන්තිම ටවුන් එක මේකේ. දැන් නේ ටවුන් එක කවුරුත් නැහැ. ඒක සම්පූර්ණයෙන්ම කුමන කියන්නේ යාලාගේ භූමිය කොටසක් වෙලා තියෙන්නේ. කොහොම හරි අන්තිමට මිනිස්සු වෙන්නේ මෙතනට තමයි. අන්තිමට බස් එකකින් ඇවිල්ලා මිනිසුන්ට යන්න පුළුවන් තැන කුමන කැලේ අන්තිම තැන මෙතන. මෙතනින් එහාට යන්න බෑ.
මෙතන තියෙන වටිනාකම කියලා විවර කරන්න බෑ. ඒ කියන්නේ සිලින්ඩර් ආකාර දාගක් තියෙනවනේ. ඔය එක එක හැඩ තියෙන ඔය ගාන්ටාකාර කියයි බුබුලාකාර කියයි. ඔහොම එක එක කැටගරි තියෙනවනේ දාගක් වල. මේ දාගක් වලින් සිලින්ඩර් ආකාර දාගක තියෙන එකම තැන දැන් ඉතුරු වෙලා තියෙන කුඩුම්බි වල විතරයි. අපිට යනවන්න පාන බීච් එකට අරවන්නේ අවුරුදු 4කට විතර වගේ කලින් ආවා කිව්වා. ඒ 4කට විතර වගේ කලින් ඇවිල්ලා දැන් ආයි පාරක් යනවා බලන්න දෙන්න වෙනස් වෙලා ඇති. අපි ඉතින් කැම්පින් කරලා ලස්සන තැනක ගිහින් බලමු එතන තියෙනවද. ඉතින් වෙනස් වෙලාද එතන සම්පූර්ණ හේදිලා ගිහිල්ලාද පොඩ්ඩක් ගිහින් බලමු. එතනට යන්න ආසයි. හරි ලස්සන තැනක් මාරම කැම්පින් කරන සුපිරි ප්ලේස් එකක්. හැබැයි අලියනවා කිව්වට ගාවේ නේද අලියනවා එතනට. අපි යද්දී නම් හැබැයි අපි ගිය පාරේ යද්දී නම් දැන් අවුරුදු 4කට විතර වගේ කලින් යද්දී නම් මේ පාරවල් දෙකේ මාර අලි ගොඩක් හිටියා. සෝහනක් කැම්ප් කරන ඒ සෝහන පිටිනේ ගාව අලි ගොඩක් හිටියා. ඒතර මේ කැලේ යන පාරේ අලි ගොඩක් හිටියා. හැබැයි කිසි කරදරයක් තිබ්බේ නැහැ. අපි බොලෙරෝ ගියද්දී අලි ඉතින් මේ ළඟින් ඒගොල්ලන් ඒ ගස්වල දින කොළ කනවා. අපි ඉතින් ඔහේ බොලෙරෝ ගියා මිනිස්සු බයිසිකල් වල තියෙන ප්‍රශ්නයක් තිබ්බේ නැහැ. හැබැයි දැන් නම් පොඩ්ඩක් මේ පැත්තේ ඉන්න අලි අනුරාධපුර පොළොන්නරු පැත්තේ වගේ පොඩ්ඩක් ඇටැක් කරන්න try කරනවා. ඒක මම දන්නේ නැහැ කියන්නේ කොහොම හරි අපි ඒ කාලෙද්දී නම් එහෙම ප්‍රශ්නයක් තිබ්බේ නැහැ. දැන් නම් සෑහෙන වෙනස් මේ පැත්ත. අපි ගිහින් බලමු පොඩ්ඩක් එතනට. අද ගිහලා යන්න මෙතන තියෙන පොඩි view point එකක් කියන්නේ. පානම් බීච් එකේම තියෙන පොඩි කන්දක්. කන්දක් කියන්නේ ගල් උඩින් යන තැනක් තියෙනවා. එතනට වටේම පේනවා. ගිය පාර ඇවිල්ලා එතනට යන්නම් තව වෙන පැත්තක තියෙනවා. එතනක් එතනට ගියා. හැබැයි අතන හොඳයි කියලා මට හිතෙනවා. එතන මේ ලොකු view එකක් තියෙනවා කියලා. අපොඩ ගිහින් බලමු එතනට කොහමද කියලා. මට මතක විදිහට දැන්ට අවුරුදු 4ක් විතර වගේ කලින් 4ක් 3ක් විතර. අර අවුරුදු මතක නැහැ 2021 හරි 20 හරි. ඒ ළමයි ඉන්න යාළු කට්ටියත් එක්ක වෙලා කැම්පින් කරගෙන තමයි මෙතන. කැම්පින් කරන එක අතරම හොඳ තමයි. දැන් අලියන කරලා ගියා නේවි එකෙන් අපින් දාස් නම් ආවේ නැහැ. අපිට කිව්වා මෙතන අලිය වෙවිලා බඩුව දෙන මෙච්චර ගණන් ගන්න එපා කියලා. දැන් නම් කොහොමද දන්නේ? මේ ඉතින් ඇත්තටම මේ මාර මෙමරි ෆුල් තැනක් නේද? අවුරුදු ගානකට පස්සේ මෙතනට ආවා. ඉතින් එදා දවසේ ගත කරපු සුන්දර දවස ඒ සුන්දර නෑ කාපුවා බීපුවා කරපුවා හැමදේම මතක් කරගන්න මෙතනට ආවට පස්සේ. දැන් නම් සෑහෙන වෙනස් වෙනවා. මට මතක විදිහට මම නිදාගත්තේ මෙන්න මේකේ ඩයිවිල්. මෙන්න මේ විදිහට තමයි නිදාගත්තේ. ඒතර අතන නම් මේකක් තිබෙන එතන නිකන් ලෑල්ලක් විතරයි තිබ්බේ. ලෑල්ල කඩාගෙන වැටෙනවා. අපේ ඉන්න ගියාන් කියලා කඩියේ පුත් එක ගෙනෙම ලෑල්ල කඩාගෙන ගියා අනිත් පැත්තට.